හරි ළමයි අපි යනවා 2021 ඕලෙවල් ගන්නට 2021 ඕලෙවල් භාග ගන්න තමයි දැන් සාකච්ඡා කරන. ඕගොල්ලෝ මේක කරලා නැත්නම් වීඩියෝ එකේ මෙහෙම නවත්තලා පටන් ගන්න කරලා හරිද වැරදිද කියලා මාකින් එක බලා ගන්න. ගානේ මෙහෙම එකක් කියනවා. එක්තරා වෙළඳ සැලක නිපද වූ සුවඳ විලවුන් වර්ග තොගයකින් පහෙන් දෙකක කොටසක් වෙළඳ සැලට. මම මේක රුක් සටහනකින් හදන්න යන්නේ නැහැ. හරි මම රුක් සටහනකින් හැම ගානක්ම හදන්න බෑ කියලා. වෙළඳ සැලට දානවා පහෙන් දෙකක කොටසක්. ඊට පස්සේ කියනවා පහෙන් දෙක කොටසක් වෙළඳ සැලට දාන අතර 8න් 3ක් අපනයනය සඳහාද වෙන් කරයි. ළමයි 8න් 3ක කොටසක් අපනයනය කිරීම සඳහා මේකොල්ල වෙන් කරනවා අපනයනය. හරි හැම කෙනාටම මේක තේරෙනවා. මේ කියන්නේ පිටරටකට මේ ටික යවනවා. මගෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා මේක මාර ලේසි ගානක්. මගෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා වෙළඳ සැල සඳහා සහ අපනයනය සඳහා වෙන් කරන ලද ප්‍රමාණය මුළු තොගයෙන් කවර භාගයක්ද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ එකතුව තමයි මගෙන් අහන්නේ. මේ ගාන චුට්ටක් සංසුන්ව කියවනම් වාට තේරෙනවා. මගෙන් අහන්නේ වෙළඳ සැල සඳහා සහ අපනයනය සඳහා වෙන් කරපු ප්‍රමාණය. එහෙනම් මම මේ ප්‍රමාණය හොයනවා. මම මෙතනින් ලියන්න වෙළඳ සැල් හා අපනයනය කියලා දාගත්තා. ඒ කියන්නේ මේ දෙකේ එකතුව තමයි වාට කියලා තිබුණා මෙහෙම. වෙළඳ සැල් සඳහා පහෙන් දෙක කොටසක් වෙන් කරනවා. ඉතිරි ප්‍රමාණයෙන් 8න් 3ක් වෙන් කරනවා කියලා කිව්වොත් ඉතිරි ප්‍රමාණය පහෙන් 3යි. එහෙම කියලා තිබ්බොත් වාට මෙහෙම ගන්න වෙනවා මේ වෙළඳ සැල් වලට පහෙන් දෙක කොටසක් වෙන් කරන ඉතිරි ප්‍රමාණයෙන් 8න් 3ක් තමයි මේකට ගන්න. ඒ කියන්නේ ඉතිරියෙන් 8න් 3ක් කියලා තිබ්බනම් වාට මෙතන ඉතිරි ප්‍රමාණය පහෙන් දෙකක් වෙන් කළා නම් පහෙන් 3ක් කියලා අරගෙන 8න් 3ක් බලන්න වෙනවා. එහෙම නෙවෙයි ගානේ කියලා තියෙන්නේ. පහෙන් දෙක කොටසක් වෙළඳ සැල් සඳහා වෙන් කරනවා. 8න් 3ක් අපනයනය සඳහා වෙන් කරනවා. එහෙම එකක් කියලා තියෙන්නේ. එහෙනම් මම හොයන්න යනවා. මගෙන් අහනවා වෙළඳ සැල් සඳහා හා අපනයනය සඳහා වෙන් කරලා තියෙන ප්‍රමාණය මම මේ දෙක එකතු කරනවා. පහෙන් දෙක ධන 8න් 3 පොදු හරය මම ගන්නවා 40 කියලා. මෙයා ගුණ කරනවා 8න් මෙයාත් ගුණ කරනවා 8න් මෙයා ගුණ කරනවා 5න් ළමයි මෙයාත් ගුණ කරනවා 5න් ගුණ කරනවා මට එනවා දෙවරක් 8 16යි දෙවරක් 5 40යි 8 වරක් 5 40යි 3 වරක් 5 15යි 8 වරක් 5 මට එනවා 40යි කියලා උත්තරේ මට එනවා මේ දෙක එකතු කළාම 31 බෙදීම 40යි කියලා නැත්නම් 40න් 31ක් කියලා. ඒ කියන්නේ මේකොල්ලෝ නිෂ්පාදනය කරන මුළු ප්‍රමාණයෙන් 40න් 31ක කොටසක් වෙළඳ සැල් වලට සහ අපනයනය කරන්න දානවා. තව කොටසක් ඉතිරි වෙනවා. අපි දන්නේ නැහැ තාම මොකක්ද ඒකට කරන්න කියලා. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම ඉතිරි විලවුන් ප්‍රමාණය 3න් එකක් එම ආයතනයේ විකිණීමට තබා ගැනීම. ළමයි ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් 3න් එකක් විකිණීමට ගන්නවා කියලා කියනවා. එසේ තබාගෙන යන විලවුන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 6000ක් නම් මුළු තොගේ වටිනාකම කීයද කියලා අහන්නේ. මේ බලන්න දැන් දෙවෙනි ගාන කියන්නේ මොකක්ද කියලා. හරි මම මෙතනින් හදන්නම්. හරි දැන් මෙහෙම කියනවා ඉතිරි ප්‍රමාණයෙන් ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් එකක ප්‍රමාණයක් විකිණීමට තියා ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ විකිණීමට තියා ගන්නවලු. හරි ඉතිරි ප්‍රමාණයෙන් 3න් එකක් ඉතිරියෙන් 3න් එකක් මට කියන්න. හරි මම ඉස්සෙල්ලා හොයාගන්නවා ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා. හරි ළමයි මෙතනින් 30න් 31ක් 40න් 31ක ප්‍රමාණයක් මම ඉස්සෙල්ලා හොයාගන්නවා ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා. මම මුලින්ම හොයාගන්නවා මෙතනින් ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා. හරි 40න් 31ක් රට යවලා සහ වෙළඳ සැල් වලට දාලා එහෙනම් මට එනවා මම ගන්න මුළු ගාන 40න් 40යි. ඒකෙන් මම අඩු කරනවා 40න් 31ක් මට එනවා 40න් 9ක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් 3න් එකක්. ඒ කියන්නේ 40න් 9න් හරි 3න් එකක කොටසක් මේකොල්ලෝ ආයතනයේ විකුණන්න තියාගන්නවා. පැහැදිලිද? ඉතිරි වෙච්ච ප්‍රමාණය මුලින් හොයාගෙන ඉන්න ඕනි. ආයි පාරක් කියනවා. හරි දැන්ට 40න් 31ක් වෙළඳ සැල් වලට දාලා සහ අපනයනය කරලා. හරිද? එතකොට ඉතිරි වෙච්ච ප්‍රමාණය හොයන්න පුළුවන්. මුළු ප්‍රමාණය මම ගත්ත 40න් 40යි එකකින් අඩු කරා 40න් 31ක් 40න් 9ක් කියලා ආවා. මේ ඉතිරි වෙච්ච ප්‍රමාණයෙන් 3න් එකක කොටසක් විකිණීමට ආයතනයේ විකිණීමට තියා ගන්නවා කියලා කියනවා. එහෙනම් බලන්න 3ට 3 1යි 9ට 3 3යි මට එනවා 40න් 3යි කියලා. ගානේ ඒකලෝ කියනවා ඒ තොගේ වටිනාකම මේ 40න් 3ක තියෙන කොටසේ වටිනාකම රුපියල්
6000ක් කියලා කියනවා. මේ කොටසේ වටිනාකම රුපියල් 6000ක් නම් මුළු තොගේ වටිනාකම කොච්චරද කියලා අහන්නේ. මේ බලන්න 40න් 3ක කොටසක් කියන්නේ 6000යි නම් මම 40න් 1ක කොටසක් කියන්නේ කොච්චරද කියලා බලනවා. 3ක් කියන්නේ 6000යි නම් එක කොටසක් කියලා කියන්නේ මට එනවා රුපියල් 2000ක් කියලා. ඒක තේරෙනවා. කෑලි 3ක් කියන්නේ 6000යි නම් එකක් කියලා හොයන්න දෙපැත්තම 3න් බෙදන්න. මෙයා 6000 3න් බෙදුවොත් මට එනවා 2000යි කියලා. මගෙන් අහන්නේ මුළු වටිනාකම කොච්චරද කියලා. හරි. මුළු වටිනාකම මගෙන් අහන්නේ. එහෙනම් එකක් කියන්නේ 2000යි නම් මට ඕනි 40ක ප්‍රමාණය. මම 40 ගුණ කරනවා 2000න්. බලන්න ගුණ කරන විදිය මුලින්ම 2යි 4යි ගුණ කරනවා දෙවරක් 4 මට එනවා 8ක් කියලා. අගට බිංදු දා ගන්නවා 1යි 2යි 3යි 4ක් දා ගන්නවා මට එනවා උත්තරේ රුපියල් 80000යි කියලා. මෙන්න මුළු වටිනාකම මට රුපියල් 80000යි කියලා. අයිපාරක් එකපාරක් කියා දෙන්නම්. මේකොල්ල මොකද්ද කරන්නේ? වෙළඳ සැලට දානවා 5න් 2ක් අපනයනය කරන්න ගන්නවා 8න් 3ක්. පළවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්නේ වෙළඳ සැලට දාන ප්‍රමාණය හා අපනයනය කරන ප්‍රමාණය. ඒ කියන්නේ මේ දෙකේ එකතුව පොදු හරය අරන් මම එකතු කළා 40න් 31යි කියලා ආවා. ඉතිරි ප්‍රමාණය හොයාගත්තා. 40න් 31ක් මේ දෙකට දානවා කියලා කියන්නේ ළමයි 40න් 9ක් ඉතිරි වෙනවා කියලා මට තේරෙනවා. අන්නේ ඉතිරි ප්‍රමාණයෙන් හරි ආයතනයේ විකිණීමට ආයතනයේ ඇතුළත් මේගොල්ලෝ විකුණනවානේ. ආයතනයේ ඇතුළේ විකුණන තුنين එකක් තියාගන්නවා. එහෙනම් ඉතිරි උනේ 40න් 9යි. එකෙන් තුنين එකක් බැලුවම 40න් 3ක් කියලා එනවා. ඒ තොගේ වටිනාකම දෙනවා රුපියල් 6000ක් කියලා. 40න් 3ක් කියන්නේ 6000යි නම් 40න් එකක් කියන්නේ කීයද කියලා බලන්න. 3ක් කියන්නේ 6000යි නම් එකක් කියන්නේ 2000යි කියලා මම දන්නවා. මගෙන් අහන මුළු වටිනාකම කීයද කියලා තොගේ එහෙනම් මං ගන්නවා 40 ගුණ කිරීම 2000 මට එනවා රුපියල් 80000යි කියලා. හරි. අවසානයේ B පාර්ට් එකේ අහලා තිනවා මිනිස් දින ගානක්. ඒකට නම් මේක ඕනේ නැහැ. බලන්න අපි එකටත් යනවා. හරි. තේරුම් මේක කරගෙන ගියා නම් මම ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ. වීඩියෝ එක මෙහෙම නැවැත්තුවා. ඔයාට වැරදිලා තියෙනවා නම් ගාන එහෙම හදා ගන්න පුළුවන්. හරි. හරි. B එකේ කියවම මෙහෙම. හරි. ඉහත විලවුන් තොගේ නිපදවීමට සේවකීන් 12 දිනකට මිනිස් දින ගාන කියද්දිම දාගන්න අපේ සූත්‍රයේ මිනිසුන් ගාන ගුණ කිරීම දින ගාන මිනිස් දින කියලා එනවා. මේක ප්‍රතිලෝම සමානුපාත කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ ලින්ක් එක යටින් දාන්නම්. හරි. එතකොට මේක කියනවා මෙහෙම ඉතිරි විලවුන් තොගේ නිපදවීම සඳහා කියන්නේ මේ ටික නිපදවීම සඳහා මිනිසුන් 12 දිනකට දින 7ක් ගත වේ කියලා කියනවා. දින 7ක් ගත වේ කියලා කියනවා. එන්න 12 වරක් 7 මට එනවා 84යි කියලා. මිනිස් දින 84ක වැඩ ප්‍රමාණයක් තමයි තියෙන්නේ කියලා දැන් ඔයාට ඒක තේරෙනවා. හරි. ඊට පස්සේ කියනවා ඇස්තමේන්තු කර ඇත කියලා කියනවා. හදිස්සි අනවුමක් හේතුවෙන් මෙම තොගයේෙන් දෙගුණයක තොගයක්. හරි. මෙහා ගන්න හදිස්සි අනවුමක් එනවා කියලා මේගොල්ලෝ මොකද්ද කියන්නේ මම ආයිදා ගන්නවා සූත්‍රය. මේ ගුණ කිරීමදී මේ සූත්‍රය විතරයි ප්‍රතිලෝම සමානුපාතවල තියෙන්නේ. මේ තොගයේෙන් දෙගුණයක් කියලා කියන්නේ ළමයි 84 දෙකක් මට එනවා. දෙවරක් 8 16යි 160 8යි කියලා මේ වගේ දෙගුණයක්. එහෙනම් මේක දෙකෙන් ගුණ කරලා තමයි මෙතනට දාන්න ඕන. හරි. දෙගුණයක් දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍යයි කියලා කියනවා. දින ගාන මන් දා ගන්නවා 8යි මිනිසුන් ගාන මන් දන්නේ නැහැ. හරි. සමහරක් විට මිනිසුන් ගාන වෙන්නේ නැති අපෙන් අහන්නේ. දින ගාන යටින් දාගත්ත 8යි කියලා. හරි. දින 8කදී නිපදවා ගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා සේවකයන් කී දෙනෙක් අමතරව යෙදවිය යුතුද කියලා අහනවා. එහෙනම් මම මිනිසුන් ගාන දන්නේ නැති හින්දා x දා ගන්නම්. 8 කපා ගන්න දෙපැත්තම 8ෙන් බෙදනවා. මෙයාට මෙයා කැපෙනවා x සමානයි මට එනවා 16ට 8 2යි 1.21ක් කියලා එනවා මිනිසුන්. හරි. අපි මේ જાති ගණන් හැදුවා ඇති වෙන්නේ. හරි. එතකොට මිනිසුන් 21යි කියලා එනවා මට. අමතර ගාන අහන්නේ මම මෙතනින් හොයන්නම්. අමතර මිනිස්සු ගාන මගෙන් අහන්නේ. අමතර මිනිසුන් කීයද කියලා අහන්නේ. එහෙනම් මෙතන එනවා මිනිස්සු ගාන 21යි. කලින් නම් මිනිස්සු ඕන වෙලා තිබ්බේ 12යි. එහෙනම් මම 21න් 12ක් අඩු කරනවා මට එනවා 9 දෙනයි කියලා. හරි. අමතර මිනිසුන් මට එනවා. හරි. මම 21න් 12ක් ළමයි අඩු කරා මට එනවා මිනිස්සු 9 දෙනයි කියලා. තේරුණාද? අමතර මිනිස්සු ගාන හුවා කියන්නේ කලින් මිනිස්සු 12ක් යොදවලා දින 7කදී වැඩක් කරගන්න තිබ්බා. මිනිස් දින 84ක වැඩක් තිබ්බේ. හරි. කලින් නම් මිනිස්සු 12යි ඕන වෙලා තිබ්බේ. කලින් මිනිස්සු 12 දෙනයි. හරි. දැන් ඒ තොගේෙන් දෙගුණයක් ඉගෙන 168ක ප්‍රමාණයක වැඩක් කරගන්න මිනිස්සු 21ක් ගිහිල්ලා තියෙනවා මට. මගෙන් අහන්නේ වැඩිපුර මිනිස්සු කී දෙනෙක් ඕනද කියලා. දැන් ගිහිල්ලා තියෙනවා මිනිස්සු 21ක් මේකෙන් මේක අඩු කරා නම් මට එනවා මිනිස්සු 9 දෙනෙක්
කෙනෙක් ඕනි කියලා 2021 ගාන මෙසේ නිමා කරනවා. හරි මං හිතනවා 2021 භාග ගාන හැමෝටම තේරෙන්නේ නැති. ළමයි මේ විදියට හැම අවුරුද්දෙන් අවුරුද්ද පාස් පේපර් ටික අපේ channel එකේ දාගෙන යනවා ඉස්සරහට. channel එක subscribe කරලා තියාගන්න, යාළුවෝ අතර share කරලා මේක තියාගන්න.